සංගීත සීසන් 2 කතාවට ආදරෙන් පිළිගන්නවා. මම අද වීඩියෝ එක තුලින් කතා කරන්න සූදානම් වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධව. විශේෂයෙන්ම අපි ඒ ගැන කතා කරන්න වැඩිම අවස්ථාවක් හදා ගන්නවා. ඔයා දන්නවද? අසේනිගෙන් කල්පනගේ අම්මා අවසන් වතාවට කැඳවලා මොන වගේ දෙයක් අහවිද? මුණ ගැහිලා මොන වගේ දෙයක් අහවිද? අපි අද ඒ ගැන අද වීඩියෝ එක තුලින් කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් ඔයාට පුළුවන් වෙන්න ඕනේ මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න. අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේදී කතා කරන්න ලැබෙන ලොකුම කාරණාව බවට පත් වෙලා ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි මම මේ මොහොතේදී ඔයාව දැනුවත් කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඒක අපි හැමෝටම මේ වෙලාවේදී කතා කරන්න ලැබෙන අවස්ථාවක් විදියට අපිට මේ මොහොතේදී කතා කළ හැකිව තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයාට කතා කරන්න සූදානම් වුණේ. ඒ වගේම තමයි ඔයා දන්නවනේ අසේනි හැමතිස්සෙම වගේ උනන්දු වෙන කාරණා ටිකක් තිබුණා. අසේනිට උනන්දු වෙන්න ඕනි කියලා හිතුණු කාරණා ටිකක් තිබුණා. ඒ තමයි අසේනි හැමදාමත් බලාපොරොත්තුනේ ඇත්තටම මහිත් එක්ක ජීවත් වෙන්න. ඉතින් කල්පන ගැනවත් වෙන කා ගැනවත් කිසිම අරමුණක් තියාගන්න කටයුතු කරලා තිබුණ නැහැ කියන කතාව ගැන තමයි අපි මේ මොහොතේදී කතා කරන්න ඕනේ. ඉතින් හැබැයි ඒ වුණාට අසේනිව මේ විදියට කැඳවලා ඇහුවට පස්සේ මොන වගේ දෙයක් කියයි කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් ඒක මම මේ වෙලාවේදී කතා කරන තැනටමපත් වෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ මොහොතේදී කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ විතරකුත් නෙමෙයි. තව දෙයක් මම මේ වෙලාවේදී ඔයාට කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා. ඉතින් ඒක හරිම වටින දෙයක් විදියට අපි හැමෝම මේ වෙලාවේදී කතා කළ යුතුයි කියලයි මට මේ මොහොතේදී කතා කරන්න පුළුවන්කමකුත් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක හරි වටිනවා කියන කතාව ගැන මම අද විශේෂයෙන් ඔයාට මතක් කරන්න ලෑස්ති වෙනවා තමයි. ඔයා දන්නවද? ඒ තමයි කොහෙත්ම අපිට බලාපොරොත්තු වෙන්න නොහැකි දෙයක් ඉස්සරහට වෙන්න පුළුවන් කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේදී කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දන්නවද? මෙන්න මේ කාරණාව නම් ස්ථීරටම සිදු වෙන්න පුළුවන්කම තියෙනවා කියන කතාව අපි මතක් කරලා දෙනවා. ඒ කියන්නේ ඔය අසේනිගෙන් ඇහුවට පස්සේ Taman හැමදාමත් ආදරය කළේ මහීට එතනින් එහාට Tamanට කිසිම දෙයක් අවශ්‍ය නොවන බව පැහැදිලි කරලා දෙන්න කටයුතු කරනවා කියන ඒ කාරණාව ගැන තමයි මම මේ මොහොතේදී අනිවාර්යෙන් ඔයාට කියන්නේ.